චුට්ටක් බලන්න මේ තරංග විභාග ගණන් වලට එන ගොඩක් දෙනෙක් අමාරුයි කියන ගානක් මේක සරලව හදන්න පුළුවන්. බොහොම සරල ක්‍රමයක් තියෙන මේක ඉගෙන ගත්තොත් එහෙම සරලව හදන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් අවධානය යොමු කරන්න මේ ගාන හදන හැටි. හැමෝටම වැදගත් වෙයි ගොඩක් තරංග විභාග වලට එන ගානක්. මෙතන තියෙනවා මෙහෙම ගසක් තියෙනවලු මේක සම්පූර්ණ උස මීටර් 10යිලු. එතකොට මේ ගහ මීටරයක් උඩට නගින එක්කෙනෙක් කවුරු හරි ගස් නගින්නේ මීටරයක් උඩට නගිනවලු. නගිද්දි මීටර් 4න් එකක් මීටර් 4න් එකක් නැවත පහළට බහිනවලු. මීටරයක් නැගිද්දි මීටර් 4න් එකක් පහළට බහිනවලු. එතකොට මෙයාට නගින්න තියෙන්නේ මීටර් 10ක් උසට. එතකොට මෙයා මීටරයක් නගින්න ගත කරනවලු කාලය විනාඩි 2ක් ගත කරනවලු. අපෙන් අහනවා මොකද්ද? මෙයාට මේ සම්පූර්ණ ගස නගින්නට කොච්චර කාලයක් ගත වෙනවද කියලා අහන්නේ. එහෙනම් අපි මෙන්න මෙහෙමයි හදන්නේ මේ ගාන. හරි සරල ක්‍රමයක් තියෙන බලා ගන්න. මෙන්න අපි හිතමු මේක තමයි ගහ කියලා. මේකේ ඉගෙන ගන්න ඕනේ સિદ્ધාන්ත කිහිපයක් තියෙනවා. අපිට නගින්න ඕනේ මීටර් 10ක් උසට තමයි මේක නගින්න ඕනේ. මීටර් 10ක් උසට නැග ගන්න ඕනි කොහොම හරි. හරිද? මෙතන බලන්න ඔය කට්ටිය මීටර් එකක් නගිනකොට 4න් එකක් පහළට බහිනවා. එතකොට ගහක් තියෙනවා සම්පූර්ණ මීටර් එකක් නගිනවා 1 මීටරයක් නගිනවා. හැබැයි මේකෙන් එකක් නගිනකොට කීයද 4න් එකක්. සෝරි 4න් එකක් පහළට බහිනවලු මේ ගහෙන්. එයා පහළට රූටගෙන එනවා. නැත්නම් අපි කියන පහළට බහිනවා. එතකොට ඇත්තටම මෙයා නගින්නේ කොච්චරද එහෙම වුණොත්? මෙයා නගින්නේ මීටර් 4න් 3යි නගින්නේ. 4න් 3යි නගින්නේ මීටර් 4න් 3යි. මීටර් 4න් 3යි කියන්නේ අපි දශම වලට ගත්තොත් එහෙම මේක අපිට ගන්න පුළුවන් 0.7 කීයද? 7.5. 4න් 3යි කියන්නේ 0.75. නෝක ඉගෙන ගන්න ඕන එක. ඊළඟ එක තමයි මේ ගස්සක දැන් සම්පූර්ණ මීටර් 10ක් නගිනකොට මෙයා මීටරේ නගින්නේ. ඒකට මෙතනින් මෙයා මීටර් 9ක් කොහොම හරි නැගගත්තොත්. මීටර් 9ක් නැගගත්තොත් මෙයා බලන්න මේ 10 වෙනි මීටරේට තව තියෙන 1 මීටරයනේ. එතකොට එයා 10 වෙනි මීටරේට නැගගම පහළට ආවත් එකයි මේ පහළට ආවත් එකයි අපිට නැතත් එකයි. මොකද 10ට මෙයා නැගලා ඉවරයිනේ. එහෙනම් අවසාන මීටරේ මෙතන තමයි වැදගත්ම දේ. අවසාන මීටරේ ආය පහළට එීමක් ගැන හිතන්න එපා. අනිත් එක තමයි මෙයා මේ මීටර 9න් පස්සේ මේ කොතනකට නැගලා හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. පහළට ඇවිල්ලා උඩට ගියාම අපේ ගානට අපිට යන්න පුළුවන්. ඒ ගැන හිතන්න එපා. මේ 9 තමයි අවම සීමාව. අවම සීමාව අඩු ගානේ 9ටවත් නැගගත්තොත් මෙයාට ඊළඟ පියවරේදී මේ 10ට යන්න පුළුවන්. ඕක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. රයිට්. එහෙනම් දැන් අපි බලමු මේ ගාන හදන හැටි. දැන් මෙයා ඇත්තටම මීටරයක් නගිනකොට කොච්චරද නගින්නේ? මීටර් 0.75ක් තමයි මෙයා නැගලා තියෙන්නේ. මීටරයක් නැගම ආයේ පහළට එනවනේ. එතකොට ඇත්තටම නගින්නේ මෙයා 0.75 නැත්නම් 4න් 3ක් තමයි ඇත්තටම මෙයා නගින්නේ. රයිට්. අපි ඒක නිසා මෙන්න මෙහෙම කරනවා. දැන් අපිට නැග ගන්න ඕනේ මීටර් 9නේ. අපි මේ මීටර් 9 බෙදනවා කීයෙන්ද? 0.75න්. 0.75න් අපි බෙදනවා. 0.75න්. මෙන්න බෙදුවා. දැන් ඔයාලා දන්නවා දශම බෙදද්දි හරිම ලේසි. මේකත් ඉගෙන ගන්න පුළුවන් මෙතෙන්දී. දශම බෙදද්දි අපි මොකද කරන්නේ? අගට මෙතන දශම ස්ථාන කීයක් තියෙනවද බලනවා. 1යි 2යි දශම ස්ථාන 2යිනේ. එහෙනම් අපි දශම නැතුව මේක ලියා ගන්නවා. ලියාගෙන මේ දශම ස්ථාන 2 වෙනුවට 1යි 2යින් තියෙන උඩට බිංදු 2ක් දාන්න. දැන් අපිට මේක බෙදන්න පුළුවන්. බලන්න. 75න් 900 බෙදන්න තියෙනවා. හරි ලේසි. 9ට 75 ගොඩවල් නෑනේ 90ට 75 ගොඩවල් කීයක් තියෙන්නේ? එකක් තියෙනවා. මෙන්න 1යි කියලා දැම්මා. ඉතිරි වෙනවා කීයක්ද? 75 ඉඳලා 90ට තව ඉතුරු වෙනවා 15ක්. අපි ඒ 15 මේ බිංදුව ඉස්සරහින් දාගත්තම මෙතන 150ක් වෙනවා. 150 බෙදනවා 75න්. 150ට 75 ගොඩවල් කීයද? 150ට තියෙන 75 ගොඩවල් 2යි. එහෙනම් 900 75න් බෙදුවම 12ක් ආවා. ඒ කියන්නේ 0.75න් මේ 9 බෙදුවම එන්නේ 12යි. රයිට්? එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනි? මේ අපිට තියෙන්නේ අවස්ථා 12යි. දැන් මෙතෙන්ට යනකොට අවස්ථා 12ක් නගින්න ඕනේ. ඊළඟට මෙතෙන්ට නැගගත්තට පස්සේ මොකද කරන්නේ? තව 1 මීටරයක් නගින්න තියෙන. එහෙනම් තව එක අවස්ථාවක් මේකට එකතු වෙනවා. තව එක අවස්ථාවක් එකතු වෙනවා. එතකොට අවස්ථා ඔක්කොම කීයද? 13යි. මෙයා try කරන්න ඕනේ මීටරේ නැගින්න 13 අවස්ථාවක් උත්සාහ කරන්න ඕනේ. එහෙනම් එක අවස්ථාවක් උත්සාහ කරනකොට මෙයා කොච්චර කාලයක් යනවා කියලා කියනවද? එක අවස්ථාවකට මේ මීටරයක් නගින්න මෙයාට යනවලු විනාඩි 2ක්. විනාඩි කොච්චරක් යනවද? 2ක් යනවලු. එහෙනම් අපි මොකද කරන්නේ? මේ 13 වැඩි කරනවා විනාඩි 2කින්. එතකොට 13 ඒවා දෙකක්. 13 ඒවා දෙකක් කීයද? 3 වරක් 2 6යි. දෙවරක් 1 2යි. 26යි. ඇත්තටම මෙයාට මිනිත්තු කොච්චරද යන්නේ? මිනිත්තු 26ක් යනවා. මෙයාට මිනිත්තු 26ක් නැත්නම් විනාඩි 26ක් යනවා.
මෙයාට විනාඩි 26ක් යනවා මේ සම්පූර්ණ ගස නගින්න. right. අපි හිතමු මෙහෙම ගහක් තියෙනවා. නැත්තම් මේ අපි කියමු ලිස්සන ගහක් හරි මොකක් හරි ගහක් තියෙනවා. මේකේ උස තියෙනවා මීටර් හිතන්නකෝ ඔයාලා 11ක් කියලා. මෙන්න මීටර් 11ක ගහක් තියෙනවා. මේ ගාන තවත් පාරක් තේරුම් ගන්න තියෙන ලේසිම ක්‍රමය. මීටර් 11ක උස ගහක් තියෙනවා. මේ ගහ නගින්න මෙයා 1 මීටරයක් නගිද්දි මම දෙනවා ගානක් දැන් මෙහෙම 1 මීටරයක් නගිද්දි මෙයා පහළට එනවා මීටර් 4න් 3ක්. කොච්චරද? මීටර් 4න් 3ක් පහළට එනවා. 1 මීටරයක් නගිද්දි මීටර් 4න් 3ක් පහළට එනවා. එතකොට මේ 1 මීටරයක් නගින්න මෙයාට ගත වෙනවා කියමුකෝ අර විදිහට විනාඩි 2ක්. විනාඩි 2ක් 1 මීටරයක් නගින්න ගත වෙනවා. එහෙනම් දැන් ඇත්තටම මීටරයක් නගිද්දි මෙයා මීටර් 4න් 3ක් පහළට එනවා නම් ඇත්තටම මෙයා කොච්චරද නගින්නේ? ඇත්තටම නගින්නේ මෙයා මීටර් 4න් 1යි නගින්නේ. 4න් 1යි. ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් විදිහට ගත්තොත් 0.2 කීයද? 2.5යි. නගින්න 4න් 1යි කියන්නේ 0.25යිනේ. right. හැබැයි මෙතන උස මීටර් කීයද? 11යි. එතකොට එයා try කරන්නේ මීටරේ තමයි නගින්නේ. එතකොට අපි එහෙනම් 11න් මීටරයක් අඩුව උස ලකුණු කරගන්නවා. මීටරයක් අඩුව උස ලකුණු කරගන්න. ඇත්තටම මෙයා මීටර් 10ක් නැග්ගොත්, අවම උස මීටර් 10ක් නැග්ගොත් මෙයා මොකද කරන්නේ? මේ අපි කියන ටාගට් එකට යන්න පුළුවන්. මීටර් 10ක් නැග්ගොත් එහෙම. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මීටර් 10ට යනකම් 2.0.25 ඒවා කීයක් තියෙනවද කියලා බලනවා. අපි එහෙනම් 10 බෙදනවා කීයෙන්ද? 0.25. 0.25. මම ඉස්සෙල්ලා මේ මෙතන බෙදන කරපු හින්දා දැන් එකපාරම බෙදලා පෙන්නන්නම්. දැන් දශම ස්ථාන 2යි නම් මෙතෙන්ට එන්න 0.2ක් දාගන්න පුළුවන් අපිට. මෙහෙම 0.2ක් දාගත්තා. right. දැන් මොකද කරන්නේ? මේ 1000 25න් මේ බෙදන්නයි තියෙන්නේ. 10ට නෑ 100ට 25 ඒවා හැමෝම දන්නවා 4යි. 25 ඒවා 4යි. මෙතන බිඳුවයි. බිඳුවල නෑ බිඳුවයි කියලා දැම්ම. එහෙනම් අවස්ථා කීයක් තියෙනවද? 40ක් තියෙනවා. අවස්ථා කීයද? 40යි. හැබැයි මම කලින් කිව්වා 40 අවස්ථා තිබ්බට වැඩක් නැහැ. මේ මෙතෙන්ට එනකන් මේ 40 තියෙන. ඒතකොට තව මේ මීටරයක් නගින්න තියෙනවා. එහෙනම් මේ මීටරෙත් නගින්න මේ මීටරේ නගින්න තියෙන මීටරේ එකතු කරනවා මේකට. 40ට එකක් එකතු කරනවා. එතකොට ඔක්කොම කීයද? 41යි. අවස්ථා 41ක් මෙයා නගින්න ඕනේ. දැන් 41 නගින්න එක අවස්ථාවකට එක මීටරයක් නගින්න මෙයාට විනාඩි 2ක් යනවනේ. එහෙනම් 41 කීයෙන්ද වැඩි කරන්නේ? දෙකෙන් වැඩි කරනවා. 41 දෙකෙන් වැඩි කරාම උත්තරේ කීයද? දෙවරක් 1 2යි දෙවරක් 4 8යි. එහෙනම් විනාඩි කීයක් යනවද? මෙයාට විනාඩි යනවා 82ක්. විනාඩි කීයක් යනවද? විනාඩි 82ක් යනවා. ඕක තමයි ගාන. ඉතින් මේක හරිම ලේසි. මේක ඉගෙන ගන්න තියෙන පොඩි දෙයක්. මෙන්න බලන්න. මෙයා මෙතෙන්දි මීටර් 10ක් මෙයා උසට නැගින්නේ. මීටර් 10ක් උසට නගිනකොට එයා නගින්නේ ඇත්තටම මීටර් 4න් 3යි. 4න් 3ක් නගිනකොට අපි බලනවා මේ මීටරයක් අඩු කරගන්නවා. මොකද එක අන්තිම අවස්ථාවේ මීටරයක් උඩ නගින්න පුළුවන් නේ. මේ මීටරය අඩු කරගෙන ඉවරලා මොකද කරන්නේ? ඉතුරු මීටර් ගාන. ඒ කියන්නේ මීටර් 9 අපි බෙදනවා මේ 0.75. එතකොට මෙතන එන අවස්ථා ගාන ඒ අවස්ථාවට මේ මීටරේ මේ අවසාන try එක එකතු කරාම අපේ ගාන විසඳෙනවා. එතකොට මෙතෙන්ට එනකන් ආවා 13 අවස්ථා 13ක් ආවා. ඒකට අපි මොකද කරේ? sorry මෙතෙන්ට එනකන් අවස්ථා 12ක් ආවා. ඒකට අපි මොකද කරේ? එකක් එකතු කරා. එකක් එකතු කරාන් පස්සේ ඔක්කොම අවස්ථා 13යි 13ට 13 නගින්න විනාඩි 2 ගානේ ගත වෙනවා. එහෙනම් දෙකෙන් වැඩි කරාම මිනිත්තු 26ක් ආවා. ওই විදිහට තමයි මේ ගාන හදන්න පුළුවන් සරලම ක්‍රමය. මම හිතනවා ඔයගන්ට තේරෙන්න ඇති කියලා. මේකට කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් සියලු දෙනාටම ජය වේවා.